අද අපි කතා කරන්න යන්නේ හෙළ සිනමාවේ ප්‍රථම නිලිලැජින ගීත කෝකිලාවිය වූ රුක්මනී දේවි පිළිබඳවයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බොඩ ප්‍රදේශයේ වතු ඇවිලි කර්මාන්තයේ නියැලුණු ජෝන් ඩැනියල්ගේත් ගුරුවරියක් වූ පෙලන් රෝස්ගේත් ගැහැණු දරුවන් 5 දෙනාගෙන් දෙවැනි ගැහැණු දරුවා වූ ඩේසි රාසම්මා ඩැනියල් උපත ලබන්නේ 1923 වර්ෂයේ ජනවාරි 15 වන දිනයි. ඩේසි රාසම්මා ඩැනියල් යනු රුක්මනී දේවියගේ උපැන්න සහතිකයේ සඳහන් නාමයයි. ඇය කුඩා කාලයේදීම ඇයගේ දෙමාපියන් කොළඹට පැමිණෙන්නේ ස්ථීර පදිංචිය සඳහායි. බාල අවදියේම පල්ලි ගීතිකා කණ්ඩායමේ සමාජිකාවක් වූ බැවින් කුඩා කල සිට ඇයගේ ගී ගැයීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වෙනවා. 7 හැවිරිදි ඩේසි දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලය ඉගෙන ගන්නා සමයේ එහි විවිධ ප්‍රසංගයේදී ගීතයක් ගායනා කරමින් නර්තනයක යෙදීමට අවස්ථාව ලබා ගන්නවා. ඩේසිත් සතුව තිබූ ආකර්ශනීය පෙනුමත් මිහිරි කටහඬත් නිසා එකල නර්තනයේ දස්කම් දැක්වූ පාසල් ගුරුවරියක් වූ චන්ද්‍රලේඛා නම් ප්‍රකට රංගන ශිල්පිනියගේ ගායනය හා නර්තනය හදාරන්නට ඇයට අවස්ථාවක් ලැබෙනවා. 1935 දී එනම ඇයට වයස අවුරුදු 12 වන විට ඇය වෝල්ටා බේසිංහයන් විසින් එළිදැක්වීමට සූදානම් කර තිබූ රාමායනයේ වේදිකා නාට්‍යයේ සීතාගේ චරිතය නිරූපණය කරන්නට සමත් වෙනවා. ඉන්පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් සමග මායාවතී නාට්‍යයේද ප්‍රධාන චරිතයක් ඇය නිරූපණය කරනවා. පසු කාලීනව ඇය රෝහිණී, රාජද්‍රෝහියා, රංගල අප්පු, කීකරු බිරිඳ, සිරිසංගබෝ වැනි නාට්‍ය වේදිකා නාට්‍ය ගණනාවක තමන්ගේ රංගනෙන් දායක වෙනවා. 1939 ඔක්තෝබර් 29 වෙනිදා එවකට 15 හැවිරිදි රුක්මනීගේ පළමු ග්‍රැමෆෝන් තැටි ගීතය ලෙස සිරි බුද්ධගයා විහාරයේ H.W. රූපසිංහ මාස්ටර් සමගින් ගායනා කරනවා. රූපසිංහ මාස්ටර් විසින් ඇයව සංගීත ලෝකයට හඳුන්වා දෙන්නේ ඩේසි නාමයේ ඉවත් කොට රුක්මනී වසුන්දරා ලෙසිනි. ඉන් අනතුරුව ගලා කන්දේ, තේපැන් දින දින, මැවිලා පෙනේවි, හදහඬනා හිමියනි, කෝකිලයා කෙවිලිය හා වැනි ගීත විශාල සංඛ්‍යාවක් ඇය විසින් ගායනා කරනු ලැබුවා. මෙතෙක් වේදිකාවේ රංගනෙන් දායක වුණු ඇය සිනමාවට කෙමෙන් කෙමෙන් ප්‍රවිෂ්ඨ වෙනවා. සිනමා නිලියක් ලෙස කපටි ආරක්ෂකයා, වැරදුණු කුර්මානම, පෙරළන ඉරණම, හදිසි විනිශ්චය, සැඟවුණු පිළිතුර, උමුතු විශ්වාසය, කැලෑහඳ, අයිරාංගනී වැනි විශාල චිත්‍රපට සංඛ්‍යාවකට ඇය රංගනෙන් දායක වෙනවා. 1947 වර්ෂයේ ජනවාරි 21 වෙනිදා ශ්‍රී ලාංකික සිනමා වංශ කතාවට අභිමානවත් ආරම්භයක් එක්කල ඉන්දියාවේ රූපගත කළ ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුවේ ප්‍රධාන නිලිය ලෙස ඇය රංගනෙන් දායක වෙනවා. මෙලෙස රුක්මනී දේවි විසින් රංගපෑ චිත්‍රපට සංඛ්‍යාව 84ක් පමණ වෙනවා. ඇගේ සැමියා වන එඩී ජයමාන්න සමග රුක්මනී රංගපෑ චිත්‍රපට අතර කැලෑහඳ ප්‍රේක්ෂකයන් විසින් තදින් වැළඳගත් චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. විශිෂ්ට චිත්‍රපට රංගපෑම හේතුවෙන් දීපශිඛා සම්මාන උළෙලේ නිලි රැජින සම්මානයෙන් රුක්මනී දේවි පිදුම් ලබන්නේ එම සම්මානය ලබාගත් පළමු නිලිය වෙමිනි. ජාත්‍යන්තර චිත්‍රපට සංගරාවක් වන ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සංගරාවේ මුල් පිටුව සැරසීම සඳහාද ඇගේ ඡායාරූපයක්ද යොදා ගන්නවා. 1978 වර්ෂයේ ඔක්තෝබර් 28 වනදා මාතර උයන්වත්තේ සංගීත සංදර්ශනයකට සහභාගී වී මීගමුවේ බෝලවලාන පිහිටි නිවසට නැවත පැමිණෙමින් සිටින විට එදින උදය 6:30ට පමණ ජායල තුඩැල්ලේදී සිදු වූ රියානතුරින් රුක්මනී දේවි සිනමාවෙන් මෙන්ම ජීවිතෙන්ද සමුගන්නවා. රුක්මනී දේවියගේ අවසන් කටයුතු සඳහා අතිවිශාල ජනකායක් සහභාගී වෙනවා. ඇය සිහි කිරීම උදෙසා අනතුරු සිදු වූ ස්ථානයටද ආසන්නව ඇයගේ පිළිරුවක්ද ඉදිකර තිබෙනවා. ඉතින් මෙරට බිහි වූ ප්‍රථම සිනමා තාරකාව මෙන්ම ගීත කෝකිලාවිය වූ රුක්මනී දේවියට අප විසින් දැක්විය යුතු ඉහළ මගය වන්නේ එතුමිය විසින් මෙරට සංගීත ශාස්ත්‍රයට මෙන්ම සිනමාවටද දායාද කළ නිර්මාණ සංරක්ෂණය කර ඉදිරි පරපුරටත් ලබා දීමට කටයුතු කිරීමයි.